අදත් ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ 12 watt LED පටි කොහොමද කෙලින්ම 230 විදුලියට සම්බන්ධ කරන්නේ පවර් පැක් එකක් එහෙම නැතුව අපි පොඩි පරිපථයක් හදාගෙන කොහොමද මේක සම්බන්ධ කරන්න කියලා තමයි අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේකට අද උවමනා වෙන බඩු ටික තමයි 155 PF watt 400 මයිල කැපැසිටි එකක් ඕන. ඊළඟට ඩයෝඩ් ඒ කියන්නේ IN 4007 කියන ඩයෝඩ් කෑලි 4ක් ඕන. ඊළඟට 330K රෙසිස්ටර් එකක් ඕන. ඊළඟට 470 UF වොට් 25 කැපැසිටි එකක් ඕන. ඊළඟට වොට් 12 සෙනර් ඩයෝඩ් වොට් 1 ඒවෙන් දෙකක් ඕන. ඊළඟට 68 ohms රෙසිස්ටර් වොට් භාගේ කෑලි දෙකක් ඕන. එතකොට මෙන්න මේ ටික අපි යොදාගෙන බලමු කොහොමද මේ පරිපථය හදාගන්නේ කියලා. ඊට පස්සේ මුලින්ම ඔයගොල්ලන්ට කියනවනේ මෙන්න මේ තියෙන ඩයෝඩ් කෑලි අතර මෙන්න මේ විදිහට අමුණ ගන්න ඕන. අමුණ ගන්න අපි මේකේ බලන්න මේ පැත්තේ මේ සුදු පාට ඉරක් තියෙන පැත්ත පේනව නේද ඔයාලට? දැන් කැමරාව ලං කරන්න බා. එතකොට මේ සුදු පාට ඉරි තියෙන දෙකක් එක පැත්තකට එන්න ඕන. හරිද? එතකොට අනිත් පැත්තේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ ඒ පැත්තේ සුදු ඉරි දෙක නැතුව මේ විදිහට තියෙනවා. හරිද? එතකොට අනිත් පැත්තේ සුදු ඉරක් නැති පැත්තයි. ඊට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තත් ඒ විදිහම. එතකොට අපි මේකේ AC වෝල්ටේජ් එක දෙන්නේ මෙන්න මේ සුදු ඉරයි තියෙන එකයි ඊට පස්සේ සුදු ඉර නැති පැත්තයි. මේ දෙකට තමයි අපි AC වෝල්ටේජ් එක දෙන්නේ. දුන්නට පස්සේ මේකින් ඊට පස්සේ අවුට් වෙනවා මේ පැත්ත ඍණ විදියට මේ පැත්ත ධන විදියට වෝල්ටේජ් එක අවුට් වෙනවා. හරි. මේ විදියට ඔයාලා ඩයෝඩ් කෑලි හතර මුලින්ම අමුණ ගන්න ඕන. ඊට පස්සේ මේ මයිල කැපැසිටි එකට මම අමුණගෙන තියෙනවා 330K රෙසිස්ටර් එක මේ විදිහට සවි කරගෙන තියෙනවා. මේක ධන ඍණ ભેදයක් නැහැ. මේ විදිහට අමුණ ගන්න ඕන. හරි. අපි දැන් මේක හදන්න පටන් ගමු. කොහොමද හදන්නේ කියලා බලමු. ඊළඟට ඔයලා මෙන්න මේ මයිල කැපැසිටි එක අරගෙන මම මේ AC වෝල්ටේජ් ඉන් කරන තැන සවි කරගන්න තමයි හදන්නේ. මෙතන එතකොට මෙන්න මේ ඩයෝඩ් කෑලි හතරේ මේ සුදු ඉරයි කළු පැත්තයි තියෙන පැත්තට මේ විදිහට පාස ගන්න. ඊළඟට යාළුවනේ අපි මෙන්න කැපැසිටි එක අමුණ ගමු. කැපැසිටි එකේ මේ පේනවා ඇති සුදු පාට මේ ඉරක් තියෙන ඍණ පැත්ත මේ පැත්ත ධන. එතකොට මේකේ ඩයෝඩ් කෑලි වල මේ සුදු පාට ඉර තියෙන පැත්ත තමයි ධන. එතකොට කැපැසිටි එකේ ධන අග්‍රය මෙන්න මෙහෙම සෙට් වෙන්න ඕන. ඔයාලට පැහැදිලිද? එතකොට මෙන්න මේ සුදු ඉර තියෙන පැත්ත මේ පැත්තට යන්න ඕන. මේ පැත්ත එතකොට මේ පැත්තේ මේ සුදු ඉර තියෙනවනේ මේ ඩයෝඩ් එකේ. ඒ පැත්තට තමයි ධන ඉන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මේක සවි වෙන්න ඕන. මේකත් මේ විදිහට අපි හයි කරගමු. හරි යාළුවනේ ඊළඟට මේ 68 ohms රෙසිස්ටර් කෑල්ලයි එතකොට මේ සෙනර් ඩයෝඩ් එකයි මම මේ විදිහට හයි සවි කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවද මන් දන්නේ මේ සෙනර් ඩයෝඩ් එකේ කළු පාට ඉරක් තියෙනවා. ඒ කළු පාට ඉර තියෙන පැත්ත තමයි මේ රෙසිස්ටරේ අග්‍රයට සෙට් වෙන්න ඕනේ. එතකොට දෙකම මේ විදිහට පාස ගන්න. දෙකම එකම විදිහටමයි මේ පාසගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේකේ කළු ඉර සෙනර් ඩයෝඩ් එකේ කළු ඉර තියෙන පැත්ත තමයි මේ රෙසිස්ටරේ මේ අග්‍රයට සෙට් වෙන්න ඕනේ. හරි. ඒ විදිහට ඔයගොල්ලෝ හදා ගන්න. ඊට පස්සේ යාළුවනේ එහෙම හදාගත්තට පස්සේ
ඔයගොල්ලෝ මේකේ මේ අමුණ ගන්න ඕන මේ පැත්ත ඍණ විදියට තමයි තියෙන්නේ. මේ පැත්ත ධන. දැන් ඔයාලට පේනවද කැපැසිටි එකේ මේ ඍණ ලයින් එකනේ මේ පැත්තට තියෙන්නේ. එතකොට මේ ඍණ පැත්තට තමයි මේ සෙනර් ඩයෝඩ් එකේ මේ අග්‍රය සෙට් වෙන්න ඕන. මේ විදියට. එතකොට මේ ධන පැත්තට තමයි මේ රෙසිස්ටර් එකේ අග්‍රය මේ පැත්තට සෙට් වෙන්න ඕන. එතකොට දෙකම මේ විදියට සවි කර ගන්න ඕන. මේ කෑලි දෙකම මෙන්න මේ විදියට සෙට් වෙන්න ඕන. ඒ විදිහට තමයි මේක පාස ගන්න ඕනේ. ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. හරි යාළුවනේ, එතකොට දැන් පරිපථය හදලා ඉවරයි. අපි ඊට පස්සේ මේකේ මේ පැත්තෙන් දැන් DC වෝල්ටේජ් එක තමයි අවුට් වෙන්නේ. එතකොට DC වෝල්ටේජ් එක වෝල්ට් 12ක විදිහට මේ පැත්තට අවුට් වෙනවා. එතකොට මේ අග්‍රය තමයි ධන. මේ පැත්ත තමයි ඍණ. අපි මේකට මේ විදිහට රතුයි කළුයි වයර් දෙකක් පාහගමු. ඊළඟට යාළුවනේ මේකට 230 ඉන් කරන ලයින් එක තමයි මේ පාස්සන්න යන්නේ. එතකොට මේ වගේ මම වයර් එකක් ගත්ත මේක පාහන්න. ඊට පස්සේ මේ මයිල කැපැසිටි එකේ මෙන්න මේ ඉතුරු වෙලා තියෙන අග්‍රයට එක වෝල්ට් එක වයර් එකක් සම්බන්ධ කරන්න ඕන. ඒ කියන්නේ 230 ඉන් කරන පැත්ත. ඊට පස්සේ මේ ඩයෝඩ් එකේ මෙන්න මේ සුදු ඉරයි කළු ඉරයි මේ සුදු ඉරයි කළු පැත්තයි තියෙන මේ ඉතුරු වෙලා තියෙන පැත්තට තමයි ඊළඟ වයර් එක සෙට් වෙන්නේ. හරි, අපි ඒකත් ඒ විදිහට අමුණගමු. හරි, ඔයාලට පේනවා ඇති මම මේකට දැන් මේ පැත්ත DC වෝල්ටේජ් එක අවුට් වෙන පැත්තට මේ විදිහට LED පටියක් අමුණ ගත්තා. ඊට පස්සේ මේ පැත්ත තමයි දැන් කරන්ට් එකට ඉන් කරන පැත්ත. අපි මේකට 230 ඉන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න 230 ඉන් කරා. හොඳට එළිය තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න මම විදුලිය මගේ බල්බ් එක ඔෆ් කරලා බලමු. හොඳට එළිය තියෙනවා. අය පේනවා ඇති. හොඳටම එළිය පේනවා. ඒ කියන්නේ එළිය තියෙනවා. ඔයගොල්ලන්ටත් ඉතින් මේ වගේ මේක හදාගන්න නැහැ. මේකට රුපියල් 60ක් 80ක් වගේ අතර ගානක් තමයි යන්නේ යාළුවනේ. මේ හොඳටම වැඩ කරනවා. මේක හැබැයි ලොකු ඇම්පියර් එකක් එන්නේ නැති හින්දා මේ වගේ LED බල්බ් පත්තු කරන්න පුළුවන්. ඊළඟට කූලින් ෆෑන් වලට එහෙම හොඳ පරිපථයක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේක තව දෙයක් කියන්න ඕන, මේ පරිපථයේ සක්‍රීය අවස්ථාවේදී අල්ලන්න එපා මේ පැත්ත. මොකද DC වෝල්ටේජ් ආවට ඔයගොල්ලෝ අල්ලන්න යන්න එපා. මොකද මේ කෑලි වල මොනවා හරි දෝෂයක් આવොත් ඔයගොල්ලන්ට කරන්ට් එක වදින්න පුළුවන් හින්දා ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කට්ටියට කියනවා ෂෙයා කරන්න. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.